හායි කොහොමද? මෙහෙම හදිස්සියෙම වීඩියෝ එකක් කරන්න හිතුවේ ඔයාලා අපේ channel එකේ දෙවෙනි වීඩියෝ එක. ඒ කියන්නේ අපේ aptitude test එක ගැන කරපු වීඩියෝ එක බලලා ඔයාලා ගොඩාක් කමෙන්ට්ස් කරලා තිබ්බා. ඒකට thank you. ඒ වගේම පර්සනලිත් අපෙන් එක එක මැසේජ් දාලා අහලා තිබ්බා ප්‍රශ්න. ඉතින් අර කමෙන්ට්ස් වල තියෙන ප්‍රශ්න වලට කමෙන්ට් එකකින් උත්තර දෙනවට වැඩිය මේ විදිහට වීඩියෝ එකක් කරලා උත්තර දෙන එක ලේසියි කියලා හිතුවා. ඒ වගේම ඒ දෙන උත්තරේ ඔයාට විතරක් නෙමෙයි අනිත් අයටත් වැදගත් වෙයි කියලා හිතුවා. විශේෂයෙන්ම අපිට පර්සනලි ආව මැසේජ් වල ඒ ප්‍රශ්නම තියෙන තව කෙනෙක් ඉන්න පුළුවන්. ඉතින් ඒගොල්ලන්ට ලේසි වෙයි කියලා හිතුවා මේ විදිහට වීඩියෝ එකක් දැම්මොත්. ඉතින් ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න තමයි මේ වීඩියෝ එක දාන්නේ හදිස්සියෙම. ඉතින් මම දැන් මේ වෙලාවේ ඉන්නෙත් මොරටුව කැම්පස් එක ඇතුලේ. මේ ඉන්නේ ලගාන් එකේ. ගොඩාක් ප්‍රසිද්ධ පේරාදෙණිය වල තියෙන්නේ. ඉතින් පේරාදෙණියට වල වගේ අපිට තියෙන්නේ ලගාන් එක. හරි. ඉතින් මම ඔයාලගේ කමෙන්ට්ස් උයි එතකොට ඔයාලා අහපු ප්‍රශ්නයි ඔක්කොම පොඩි චිට් ටිකක ලියාගෙන ආවා රැන්ඩම්ලි මේකෙන් ගන්න. මේකෙන් මම පික් කරලා ඔයාලට ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න. හරි. ඔන්න පළවෙනි චිට් එක බලමු කාගේද කියලා. මම නම් කියන්න බය වෙන්න එපා. මම ප්‍රශ්න විතරයි කියන්නේ. එක්සෑම් එක ලියලා තියෙන්නේ 3 පාරයි නම් පුළුවන්ද? ඒ කියන්නේ එක ෂයි එකක් ස්කිප් කරලා. ඔව් මේ අහන්නේ ඇපිටියුඩ් ටෙස්ට් එක ලියන්න පුළුවන්ද කියලා වෙන්න ඕනේ. ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර්, ඩිසයින්, ෆැෂන් ඩිසයින් කියන මේ කෝසස් වලට එන්න පුළුවන්ද කියලා වෙන්න ඕනේ. ඔව් එන්න පුළුවන්. ඔයාලා ලියලා තියෙන්නේ එක්සෑම් එක 3 පාරයි නම්. ඒ කියන්නේ අතරමැදින් ෂයි ස්කිප් කරලා තිබ්බට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලා තර්ඩ් ෂයි එක නම් ලියලා තියෙන්නේ ඔයාලට අනිවාර්යයෙන්ම ඇපිටියුඩ් ටෙස්ට් එක ලියන්න පුළුවන්. ඒ වගේම කැම්පස් එකටත් එන්න පුළුවන්. ඉතින් අපේ මේ කැම්පස් එකට විතරක් නෙමෙයි, ඒ වගේම මේ කෝසස් වලට විතරක් නෙමෙයි, ඕනම රජයේ කැම්පස් එකකට යන්න පුළුවන් තර්ඩ් ෂයි එක ලියලා තියෙනවා නම්. හැබැයි තර්ඩ් ෂයි එක අන්තිමටම බලන එකේ වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් 2025ට කලින් අවුරුදු 2024 ලියපු රිසල්ට් අවුට් වුණ එකක් වෙන්න ඕනේ. එතකොට තර්ඩ් ෂයි එක ලියලා තියෙන එක ප්‍රශ්නයක් නෙමෙයි. හරි. තව මං චිට් එකක් ගන්නම්. හරි. මේකේ අහලා තියෙනවා ඇපිටියුඩ් ටෙස්ට් එකට ෆේස් කරන්න ඕනේ කොහොමද කියලා. ඇත්තටම ඇපිටියුඩ් ටෙස්ට් එකට ෆේස් කරන්න විශේෂයෙන්ම බලන්න ඔයාලගේ ක්‍රියේටිවිටි එක. ඉතින් අපි කලින් වීඩියෝ එකෙත් කියලා තිබ්බා ඔයාලගේ තින්කින් එක හරිම ක්‍රියේටිව් නම්. ඒ වගේම ඔයාලා හිතන විදිය හරිම ලොජිකල් නම්. අනිත් අයට වැඩිය වෙනස් විදිහට හිතනවා නම් ඔයාලට ඇපිටියුඩ් ටෙස්ට් එක කියන එක එච්චර අමාරු නෑ. ඇපිටියුඩ් ටෙස්ට් එකට එන ප්‍රශ්න අපිට කලින් කියන්න බෑ. හැබැයි අපිට කලින් ගෙස් කරන්න පුළුවන් පාස් පේපර්ස් උත් එක්ක. පාස් පේපර්ස් එකක් දෙකක් කරලා ඒවා හොයලා කරලා ඊට පස්සේ එන ප්‍රශ්න ඔයාලට අමාරු වෙන්නේ නැහැ මොකද පුරුද්ද තියෙන හින්දා. අනිත් දේ තමයි ක්‍රියේටිවිටි කියන එක හරි ඔයා ලොජිකල් තින්කින් කියන එක හරි විශේෂයෙන්ම ඇපිටියුඩ් ටෙස්ට් එකකට එද්දී එහෙම ක්‍රියේටිව් කියන එක අපිට බලෙන් ඔලුවට ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. බලෙන් ඇඟට ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක අර බෝන් ටැලන්ට් එකක් වගේ දෙයක්. හැබැයි අපිට ඒක පොලිෂ් කරගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා අපි අර එහෙම ටැලන්ට් එකක් තමයි ඇපිටියුඩ් ටෙස්ට් වලදී බලාපොරොත්තු වෙන්නේ සහ හොයාගන්නේ. ඉතින් ඒකට හරි උත්තරේ මේ ප්‍රශ්නට හරි උත්තරේ මේක විතරයි කියලා කියන්න බෑ. ඔයාලා දෙන්නේ සමහර විට හරිම යුනික් උත්තරයක් වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒක තමයි වැදගත් වෙන්නේ ඇපිටියුඩ් ටෙස්ට් එකකට. ඉතින් හොඳම දේ තමයි පාස් පේපර්ස් පොඩක් රිෆර් කරන්න. රිෆර් කරලා බලන්න මොන වගේ ප්‍රශ්නද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ඒ ප්‍රශ්නට උත්තරේ ඔයාට මොකද්ද හිතෙන්නේ කියලා හිතලා ඒක අනිත් දැන් හිතන්න අපි නෝමල් හැමෝම හිතන දෙයකට වැඩිය වෙනස් විදිහකට හිතන්න පුළුවන් නම් එකම ප්‍රශ්නෙට එකම විදිහට ඒ කියන්නේ බහුතරයක් දෙනා දෙන උත්තරයට වැඩිය අලුත් උත්තරයක් ඔයාලට දෙන්න පුළුවන් නම් ඒක තමයි ක්‍රියේටිවිටි එක කියලා කියන්නේ. හරි මම තව චිට් එකක් ගන්නම්. හරි එක්සලන්ට් එක්ස්ප්ලනේෂන් කියලා දාලා තියෙනවා අපේ පළවෙනි වීඩියෝ එකට. ඉතින් thank you so much අපිට ඇවිල්ලා තිබ්බ කමෙන්ට් එකක්. හරි. තව ප්‍රශ්නයක් අහලා තියෙනවා කොමර්ස් කරපු අයටත් පුළුවන්ද ප්ලීස් රිප්ලයි කියලා. ඔව් කොමර්ස් කරපු අයට පුළුවන්. හැබැයි අපේ කෝසස් 4ක් තියෙනවානේ. එකක් තමයි ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර්, ඊට පස්සේ ආකිටෙක්චර්, ඩිසයින් සහ ෆැෂන් ඩිසයින් කියලා. ඉතින් මේ කෝස් 4ෙන් ආකිටෙක්චර් සහ ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර් කියන ඩිග්‍රීස් දෙකට කොමර්ස් කරපු අයට එන්න බෑ. හැබැයි ඩිසයින් සහ ෆැෂන් ඩිසයින් කියන ඩිග්‍රී දෙකට ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. කොමර්ස් කරා කියලා ප්‍රශ්නයක් නැහැ. ඕනම සබ්ජෙක්ට් එකකින් ඉන්නවට ඇප්ලයි කරන්න පුළුවන් මේ කෝසස් දෙකට. ඒ කෝසස් දෙකේ තියෙන ඇපිටියුඩ් ටෙස්ට් එක ලියන්නත් පුළුවන්. හරි. බලමු තව එකක්.
ඇපිටියුට් ටෙස්ට් පාස් පේපර්ස් හොයාගන්න කොහොමද කියලා අහලා තියෙනවා. ඇපිටියුට් ටෙස්ට් එකේ පාස් පේපර්ස් අපේ කැම්පස් එකේ ඒ කියන්නේ මොරටු යුනිවර්සිටි එකේ ලයිබ්‍රරි එකෙන් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මම තව අපිට වෙබ්සයිට් හම්බුනොත් කොහෙන්ද මේව ගන්න පුළුවන් කියලා මම අනිවාර්යෙන්ම මේ වීඩියෝ එකේ පල්ලෙහායින් ලින්ක් එක දාන්නම් ඔයාලට ලේසි වෙන්න. හරි. තව කමෙන්ට් එකක් බලමු අපි. තව ප්‍රශ්නයක් අපි බලමු ඔයාලා එවපු. දිග ප්‍රශ්නයක් තියෙනවා. අගේ මම ෆස්ට් අයි එකේ ජෙනරල් නොලෙජ් එකයි කොමන් ටෙස්ට් එකයි කරලා හිටපු නිසා මේ පාර කරේ නෑ. දැන් මම ඇපිටියුඩ් ටෙස්ට් වලට ඇප්ලිකේෂන් දානකොට අවුරුදු දෙකේම රිසල්ට් ෂීට් අප්ලෝඩ් කරන්න වෙයිද කොමන් ටෙස්ට් එක ඒවත් ඇඩ් කරන්න ඕනේ හින්දා නැහැ. ඔයා තර්ඩ් අයි එක ඒ කියන්නේ අපි කොහොමත් කොමන් ටෙස්ට් එක ලියන්නේ එකපාරයිනේ. කොමන් ටෙස්ට් එකට ෆේස් කරන්න ඕනේ ෆස්ට් අයි එක හරි ෆස්ට් අයි එක විතරයි. අනිත් ඒ වගේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ හින්දා එහෙම ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ. බලමු අපි තව එකක් චිට් එකක්. අගේ මගේ O level වලට maths science S පාස් තියෙන්නේ. මට aptitude test වලින් හොඳට පාස් වුණොත් යන්න පුළුවන් වෙයිද? නැත්නම් එතනින් O level නිසාම තෝරගන්නේ නැති වෙයිද කියලා අහනවා. ඔව් මෙහෙමයි. සාමාන්‍යයෙන් කෝස් එකකට යන්න තියෙන මූලික සුදුසුකම් වලින් එකක් තමයි මේ සයන්ස් මැත්ස් වලට සහ ඉංග්‍රීසි වලටත් තියෙන්න ඕනේ. සයන්ස් මැත්ස් C පාසස් බලනවා O level. ඉතින් අර අපි කියන්නේ අර මූලික සුදුසුකම් කියලා. ඉතින් මේ කෝස් එකට යන්න තියෙන මූලික සුදුසුකම් වලින් එකක් තමයි ඕක. ඉතින් ඒ හින්දා ඒ දේවල් චෙක් වුණොත් ඔයාට සමහර විට ගොඩක් දුරට ඇපිටියුඩ් ටෙස්ට් එකට ෆේස් කරන්නවත් එන්නේ නැති වෙයි. මොකද O level අනිවාර්යෙන් බලනවා. ඒ වගේම ඉංග්‍රීසි බලනවා. මොකද කෝස් එකට ගොඩාක් ඉංග්‍රීසි සාමාන්‍ය නොලෙජ් එකක් බලන හින්දා. හරි. බලමු තව 2024 year එකේ ෆෝර්ත් ෂයි කරපු කෙනෙක්ට ඇප්ලයි කරන්න පුළුවන්ද කියලා අහනවා. මට මේක ෆෝර්ත් ෂයි කියන එක මීන් එක හරියටම තේරෙන්නේ නැහැ. මොකද එයා එකපාරක් ස්කිප් කරලාද මේ ස්කිප් කරලා ලියපු එකටද ෆෝර්ත් ෂයි කියන්නේ නැත්නම් හරියටම ෂයි 4ක් ලියලාද කියන එක මට තේරෙන්නේ නැහැ. හැබැයි කොහොම වුණත් ෂයි එකක් ස්කිප් කරලා ඔයා ලිවි තර්ඩ් ෂයි එක නම් ඔයාට ඇප්ලයි කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයා ෆෝර්ත් ෂයි එක නම් කරලා තියෙන්නේ මම දන්න විදිහට රජයේ කැම්පස් සහ තවත් ගොඩක් තැන්වලට ෆෝර්ත් ෂයි එක වැලිඩ් වෙන්නේ නැහැ. ෂයි 3ක් තමයි අපි සාමාන්‍යයෙන් වැලිව් කරන්නේ. ඒ කියන්නේ ෆස්ට් ෂයි එක සහ සෙකන්ඩ් ෂයි එක ස්කූල් කෙනෙක් ඉස්කෝලෙන් ලියනවා. ඊට පස්සේ තර්ඩ් ෂයි එක ප්‍රයිවට් ඇප්ලිකන්ට් කෙනෙක් විදිහට ඒ ලෙවල් කරනවා. ඉතින් එතකොට ෆෝර්ත් ෂයි එකක් වැලිඩ් වෙන්නේ නැහැ මම දන්න විදිහට. එතකොට ෆෝර්ත් ෂයි එකක් නම් ඔයා කරලා තියෙන්නේ. අනිත් රජයේ කැම්පස් වල තියෙන කෝසස් වගේම තමයි එතකොට ඔයාට යන්න බැරි වෙනවා මේ කෝස් එකටත්. අපි බලමු තව මොනවද ඔයාලා වෙලා තියෙන්නේ කියලා. අක්කේ මගේ රිසල්ට්ස් තියෙන්නේ බයෝ වලින් S3ක්. ඇපිටියුඩ් ටෙස්ට් එක හොඳට කරොත් සිලෙක්ට් වෙන්න chance එකක් නැද්ද? මොරටුව ෆැෂන් ඩිසයින් වලට ඉසඩ් එක ලොකුවටම බලනවද අක්කේ කියලා අහනවා. ඉසඩ් එක ගැන අපිට හරියටම කියන්න බෑ. මොකද අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙනවා. එතකොට ඔයාට බයෝ කරලා S3ක් තියෙනවා නම් ඔයාට තියෙන අවම සුදුසුකම තියෙනවනේ. මොකද ඕනම කැම්පස් කෝස් එකකට යන්න සාමාන්‍යයෙන් කියන අවම සුදුසුකම තමයි S3. ඉතින් ඔයා S3 සම්පූර්ණ කරලා තියෙනවා නම් අනේ මට බැරි වෙයිද? අනේ මට කැම්පස් එකකට සිලෙක්ට් වෙන්නේ නැති වෙයිද? ඉසඩ් එක අඩුයිනේ මගේ. මේ දේවල් හිත ඉන්නේ නැතුව ඔයා කැම්පස් පොත අරන් මේ ඇප්ලිකේෂන් ෆිල් කරලා මේවට ඇප්ලයි කරන්න. එතකොට සමහර විට ඔයාට වාසනාව තියෙනවා වෙන්න පුළුවන් යන්න. මොකද අනිත් එක ඔයා ඉන්න ඩිස්ට්‍රික්ට් එක අනුවත් වෙනස් වෙනවනේ. ඒ හින්දා ඔයාට වාසනාව තියෙන්න පුළුවන් සමහර විට මොකක් හරි කෝස් එකක් හම්බ වෙන්න. ඒ හින්දා අනිවාර්යෙන් ඇප්ලයි කරලා බලන්න. ඉසඩ් එක ගැන වොරි වෙන්නේ නැතුව. ඉසඩ් එක මයිනස් වුණත් නැත්තම් කොහොම තිබුණත් ඔයා ඇප්ලයි කරන්න කියන එක තමයි මම නම් කියන්නේ. හරි. බලමු තව චිට් එකක්. අක්කේ කැම්පස් හෑන්ඩ්බුක් එකේ දාලා තියෙන්නේ ඉසඩ් එකට වඩා මගේ ඉසඩ් එක අඩුයි. ඒ වුණාට 100ක් විතර ආකිටෙක්චර් ගන්නවනේ. ඔය ඇපිටියුඩ් ටෙස්ට් එකෙන් 100න් මුල් 50 වගේ අතර හිටියොත් සිලෙක්ට් වෙන්න පුළුවන්ද? ඉසඩ් එක අවුල් යයිද කියලා අහනවා. ඉසඩ් එකේ ප්‍රශ්නයක් නැත්තෙම නැහැ. මෙහෙමයි.
සාමාන්‍යයෙන් මේ කැම්පස් හෑන්ඩ්බුක් එකේ දාලා තියෙන්නේ කලින් අවුරුද්දේ කට් ඔෆ් මාක් එක. ඒ කියන්නේ කලින් අවුරුද්දේ කොහොමද ළමයි කැම්පස් එකට ඇවිල්ලා තියෙන්නේ මෙතන මේ ගාන ෆිල් වෙලා තියෙන්නේ මොන ඉසඩ් එකෙන්ද කියන එක මත තමයි මේ කැම්පස් හෑන්ඩ්බුක් එකේ තියෙන කට් ඔෆ් මාක් එක තියෙන්නේ. ඉතින් එතකොට මේ අවුරුද්ද සමහර විට ඕක වෙනස් වෙන්න පුළුවන්. සමහර විට නෙමෙයි ගොඩක් දුරට අවුරුද්දෙන් අවුරුද්ද ඉසඩ් කියන එක වෙනස් වෙනවා. ඒ වගේම ඩිස්ට්‍රික් එක අනුවත් ඉසඩ් කියන එක වෙනස් වෙනවා. ඉතින් ඒ හින්දා මම කියන්නේ ඔයාටත් හොඳම දේ තමයි මේ දේවල් වලට ඇප්ලයි කරලා ඔයා S3 උඩ තියනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇප්ලයි කරලා ලියන්න ඇපටියුඩ් ටෙස්ට් එකක් ලියන්න. ඊට පස්සේ සිලෙක්ට් වෙන්න වාසනාව තියෙනවද කියලා බලන්න. ඉතින් අර ඉසඩ් එකේ ගොඩාක් අඩුයිද කොහොමද අපිට මේ පාර කොහොමද ඉසඩ් එක කැල් වෙන්නේ මොන වගේ ඉසඩ් එකක්ද එන්නේ කියන එක එම හරියටම අපිට තාම ගෙස් කරන්න බෑ. ඔයා ලියන්න ඇපටියුඩ් ටෙස්ට් එක මේ ගැන වොරි වෙන්නේ නැතුව. හරි. මං තව චිට් එකක් ගන්නම් ඔයාලා එවපු. හරි. මේකත් ගොඩාක් මට අහලා තිබ්බ ප්‍රශ්නයක්. ඉංග්‍රීසි වලින්ද පේපර් එක තියෙන්නේ කියලා අහනවා. ඔව් ඉංග්‍රීසි වලින් තමයි තියෙන්නේ. මොකද මං අර කලින් කිව්වා වගේ ඉංග්‍රීසි කියන ලැන්ග්වේජ් එකත් පොඩි ටෙස්ට් එකක් කරනවා මේ පේපර් එකේදී. මොකද ඉංග්‍රීසි මීඩියම් වලින් තමයි අපේ කැම්පස් එකේ නම් කොහොමත් ඔක්කොම වගේ කෝසස් තියෙන ඉංග්‍රීසි වලින්. එතකොට ඉංග්‍රීසි නොලෙජ් එකත් චෙක් කරනවා. එතකොට ඒකනේ O level වලටත් ඉංග්‍රීසි වලට පාස් එකක් ඉල්ලනවනේ. ඉතින් ඒ හින්දා ඔයාගේ පේපර් එකේ සමහර ප්‍රශ්න ඇත්තටම ඉංග්‍රීසි නොලෙජ් එක බලන්න පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන්ද කියලා බලන්න ප්‍රශ්න පොඩක් කරකවලා තියෙනවා. ඉතින් ඒ හින්දා ඉංග්‍රීසි නොලෙජ් එකත් සාමාන්‍ය මට්ටමකට ඔයාලට තියෙන්න ඕනේ මේ පේපර් එකට ෆේස් කරන්න. හරි. පොඩක් වෙනස් ප්‍රශ්නයක් අහලා තියෙනවා මේ අපි කතා කරන මාතෘකාවෙන් පිට මොරටු කැම්පස් එකේ ITM කෝස් එකට ටෙස්ට් එකක් නැද්ද කියලා. මේකට නම් පොඩි කතාවක් තියෙනවා කියන්න. කමන්න මම මේ වීඩියෝ එකේ කතාව කියන්නම්. හැබැයි ඔයාලට ITM ගැන තව විස්තර ඕන නම් පොඩක් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න අපි වෙනම වීඩියෝ එකක් කරන්නම්. ITM එකට සාමාන්‍යයෙන් මේ අපි කැම්පස් යන කාලේ ITM එකට බයෝ මැක්ස් ආර්ට්ස් කොමර්ස් කියන සබ්ජෙක්ට් ස්ට්‍රීම්ස් ඔක්කොගෙම ළමයි ගත්තා. හැබැයි ඊට පස්සේ මේ කෝස් එක කරගෙන යනකොට සමහර අයගේ කැපැසිටි එක අඩු හින්දා මේ වේරියේෂන් එක වැඩි හින්දා පොඩක් අමාරු වුණා සමහර අයට කෝස් එක කන්ටිනියු කරන්න. ඒ හින්දා අවුරුද්දක් හෝ දෙකක් ඊට පස්සේ ඇපිටියුඩ් ටෙස්ට් එකක් තියලා තමයි කැම්පස් එක ඇතුළට ගත්තේ නොලෙජ් එක චෙක් කරලා. හැබැයි ඊටත් පස්සේ ඒක අවුරුද්දක් හරි දෙකක් හරි තමයි තිබ්බේ. ඊට පස්සේ ඇපිටියුඩ් ටෙස්ට් එක අයින් කරා. අයින් කරලා මේ වෙනකොට ආර්ට්ස් කරපු කට්ටියට ITM කෝස් එකට එන්න බෑ. දැන් පුළුවන් මැක්ස් බයෝ ඇන්ඩ් කොමර්ස් කරපු අයට විතරයි ITM කෝස් එකට එන්න. ඉතින් ඕක තමයි කතාව සරලව. ඉතින් ITM කෝස් එක ගැන වැඩිදුර විස්තර ඕන නම් අනිවාර්යෙන් පල්ලෙහාන් වීඩියෝ එක පල්ලෙහාන් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි අනිවාර්යෙන් ෆුල් වීඩියෝ එකක් කරන්නම් ආට. මම තව චිට් එකක් ගන්නම්. අක්කේ ඇපිටියුඩ් ටෙස්ට් එක කැම්පස් එකට ගිහිල්ලා ලියන්න ඕන එකක්ද? ටෙස්ට් එක ලියන්න තියෙන්නේ ඉංග්‍රීසි වලින්ද? ආයෙත් අහලා තියෙනවා ඉංග්‍රීසි වලින්ද කියලා. ඔව් ඇපිටියුඩ් ටෙස්ට් එක ලියන්න තියෙන කැම්පස් එකට ඇවිල්ලා කැම්පස් එකේ ඩේට් එකක් දුන්නම ඔයාට ඒ දවසට ඇවිල්ලා කැම්පස් එකේ ලියන්න තියෙනවා එක්සෑම් එක. ඒ වගේම ඔව් ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකෙන් තමයි ඔයාට ෆේස් කරන්න වෙන්නේ. ඇපිටියුඩ් ටෙස්ට් එක රිසල්ට් දාන්න කලින් කැම්පස් ඇප්ලයි කරාට කමක් නෑ නේද කියලා අහනවා. ඇත්තටම ඇපිටියුඩ් ටෙස්ට් එක ලියන්න කලින් තමයි කොහොමත් කැම්පස් එකට ඇප්ලයි කරන්න තියෙන්නේ. ඒ කියන්නේ ඇපිටියුඩ් ටෙස්ට් එක කෝල් කරන්න ඇපිටියුඩ් ටෙස්ට් එකේ එක්සෑම් කෝල් කරන්නේ අපි කැම්පස් පොත ෆිල් කරලා කැම්පස් ඇප්ලයි කරාට පස්සේ. ඉතින් ඒ හින්දා ඒක ඉෂුව එකක් කරගන්න එපා. තවත් චිට් එකක් ගන්නම්. අපිට වැලියබල් කියලා කමෙන්ට් එකක් ඇවිල්ලා තිනවා. thank you so much. කලින් මයිනස් ඉසඩ් එකකට සිලෙක්ට් වුණු අය ඉන්නවද කියලා අහලා තියෙනවා. ඉතින් මෙහෙමයි. කලින් මයිනස් ඉසඩ් එකකට සිලෙක්ට් වුණා කියන්නේ අපි මේ කෝස් එක පටන් ගත්ත මුල් කාලේ. මුල් කාලේ කෝස් එක ගැන කිසිම දැනුමක් නැහැ. කට්ටිය කෝස් එක ගැන දන්නේ නැහැ. කෝස් එක තාම අලුත් කැම්පස් එකට. ඒ කාලේ මයිනස් ඉසඩ් ගිහින් තියෙනවා. ඊට පස්සේ මයිනස් ඉසඩ් වලින් උඩට ඇවිල්ලා තියෙනවා. හැබැයි සමහර දිස්ත්‍රික්ක වල මොකද දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කට වෙනස් වෙනවනේ. ඒ හින්දා කියන්න බෑ. ඉතින් සමහර කෝසස් දැනටත්
මයිනස් තියෙන ඒවා තියෙනවා. ඉතින් මේ කෝස් එකත් එහෙමමයි මයිනස් තියෙන්නත් පුළුවන්. සමහර දිස්ත්‍රික්කවලට සමහර දිස්ත්‍රික්කවලට මයිනස් තියෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක වෙනස් වෙනවා. ඒක ඉතින් අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙනවා. ඒක ගැන අපිට කියන්න බෑ. හොඳම දේ ප්ලස්ද මයිනස්ද කියලා හිත හිතා ඉන්නේ නැතුව ටෙස්ට් එකට ෆේස් කරන එක. මොකද මේ මයිනස් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගත්ත මේ ළමයි කියන්නේ මේ අවුරුද්දේ ඉන්න ළමයි ගත්ත ඉසඩ් එකේ මීන් වැලියු එකක්නේ. එතකොට මේ මීන් වැලියු එකෙන් පල්ලෙහා තියෙනවා නම් තමයි ඔයාගේ ඉසඩ් එක මයිනස් වෙන්නේ. එහෙම නැත්නම් ප්ලස් වැලියු එකක් එනවා. ඉතින් ඒ හින්දා ඒක ගැන හිතන්නේ නැතුව හොඳම දේ තමයි ටෙස්ට් එකට ෆේස් කරන එක. තව ටිකයි තියෙන බලමු මේ ප්‍රශ්නත්. හරි ඉංග්‍රීසි මීඩියම් විතරද ටෙස්ට් එක තියෙන්නේ ඇප්ටිටියුඩ් ටෙස්ට් එක තියෙන්නේ කියලා අහනවා. ඔව් ඉංග්‍රීසි මීඩියම් විතරයි. ඔයා ටැමිල් හරි සිංහල හරි මොන මීඩියම් එකේ වුණත් ඔයාට ඉංග්‍රීසි මීඩියම් වලින් විතරයි ටෙස්ට් එකට ෆේස් කරන්න වෙන්නේ. හරි. මට මේ ප්‍රශ්න ගොඩාක් ඇවිල්ලා තිබ්බා මයිනස් ඉසඩ් එකේ අය තේරෙන්නේ නැද්ද කියලා. ඒකටත් සේම් ආන්සර් එකම තමයි දෙන්න තියෙන්නේ. මයිනස් උනත් ප්ලස් උනත් ඔය ඇප්ටිටියුඩ් ටෙස්ට් එකට ෆේස් කරන්න. මොකද තේරෙනවද නැද්ද කියන එක අපිට කට් ඔෆ් මාර්ක් දානකම් කියන්න වෙන්නේ නැහැ. හරි. හරි ආයෙත් අහලා තිබ්බා ITM වලට නැද්ද කියලා. මං හිතන්නේ ඇප්ටිටියුඩ් ටෙස්ට් එකක් ගැන වෙන්න ඕනේ අහන්නේ. නෑ දැනට නම් ITM වලට ඇප්ටිටියුඩ් ටෙස්ට් එකක් නැහැ. තිබ්බ ඇප්ටිටියුඩ් ටෙස්ට් එක මේ වෙද්දි අයින් කරලා තමයි තියෙන්නේ. ඉතින් ඒ තමයි ඔයාලා අපෙන් අහලා තිබ්බ ප්‍රශ්නවලට උත්තර. අපි ආයෙත් දවසක මේ වගේම වීඩියෝ එකක් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. අනිවාර්යෙන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න, ලයික් කරන්න, ඔයාගේ යාළුවෝ ඉන්නවා නම් මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතන ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි මොරටුව කැම්පස් එක බලන්න ආසයි නම් ඒකත් කමෙන්ට් එකක් දාලා තියන්න. අපි ඒ වගේ වීඩියෝ එකකුත් ඔයාලට ගේන්න. ඉතින් ආයෙත් දවසක අපි හම්බ වෙමු. බයි.